ආයුබෝවන් කියලා පිළිගන්නවා කන්ටෙන්ට් ක්‍රාෆ්ටර්ස් වෙත ඔයාලා හැම දිනාටම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද ෆොටෝ එකක් AI tool එකක් ඇසුරෙන් යම්කිසි වෙනස්කමක් කරගන්නේ කියලා. මුලින්ම මම මේ ෆොටෝ එක Photoshop කියන මෘදුකාංගයට ගේනවා. ඔයාලා එඩිට් කරන මොකක් හරි ඇප් එකක් හෝ මොකක් හරි software එකක් අවශ්‍ය වෙනවා. දැන් මම use කරන්නේ Photoshop කියන software එක. මෙන්න මේ ආකාරයට මම ෆොටෝ එක Photoshop මෘදුකාංගයට ගෙනල්ලා මුලින්ම කරන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ ෆොටෝ එකේ තියෙනවා මේ පටු මග මේ කාර් එකක් මෙන්න මේ ටික මට අයින් කරගන්න ඕනේ. මේ ටික අයින් කරගන්න වගේම මේ ෆොටෝ එකේ මේ ලොකේෂන් එක පොඩ්ඩක් වෙනස්කමක් කරගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඒකෙදි මුලින්ම මම කරන්නේ ෆොටෝ එක මෙන්න මේ ආකාරයෙන් මේ ටූල් එකක් අරගෙන මේ Photoshop වල නම් දන්නවා හැමෝම මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක මම කුඩා කරගන්නවා. ඔයාලා මොකක් හරි ඇප් එකකින් නම් කරන්නේ ඔයාලා කරන ෆොටෝ එඩිට් කරන ඇප් එකකින් හෝ software එකකින් මෙන්න මේ විදිහට ෆොටෝ එක කුඩා කරලා මෙන්න මේ ආකාරයට මම කොනකට ගේනවා. මම දැන් මේක මෙහෙම කරන්නේ මම දැන් මේක AI tool එකකින් කරන්න හදන්නේ මේ මම උඩ සහ දකුණු පැත්තේ ඉතිරි කරගත්ත කොටසට තමා ලොකේෂන් එක ඇඩ් කරන්න හදන්නේ. ඒක නිසා තමා මම මේ ෆොටෝ එක පල්ලෙහාට ගෙනාවේ. මේ ෆොටෝ එකේ තියෙන ඇන්ගල් එකත් එක්ක තමා මම මේ අයිඩියා එක ගත්තේ. එතකොට දැන් ඕගොල්ලෝ එඩිට් කරන ෆොටෝ එකේදී ඕගලන්ට කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක එඩිට් කරගන්න ඕන වෙන්නේ කියන එක ඔයාලගේ ෆොටෝ එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒක නිසා තමන්ගේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද එඩිට් කරගන්න අවශ්‍ය කියලා හිතලා බලලා මේ විදිහට කරගන්න. හරි. ඊළඟට මේ විදිහට ෆොටෝ එක කොනකට ගෙනාවෙන් පස්සේ මම මේක සාමාන්‍ය ෆොටෝ එකක් විදිහට JPEG ෆෝමැට් එකකින් සේව් කරගන්නවා. මේ තියෙන්නේ අපි සේව් කරගත්ත සාමාන්‍ය ෆොටෝ එක. එතකොට මේ විදිහට තමයි අපිට ෆොටෝ එක පේන්නේ. දැන් අපි ඊළඟට යමු AI tool එකට මේක කොහොමද කරන්නේ බලන්න. මුලින්ම මම ඔයගලන්ට මේ AI tool එක මොකක්ද කියලා කියන්නම්. මේක Adobe ලගේ Adobe Firefly කියන AI site එකේ තියෙන එකක්. එතකොට මෙන්න මේ firefly.adobe.com කියන site එකට ඔයගොල්ලෝ Google එකේ යන්න. Google එකේ මේක search කරන්න. search කරලා මේ එන site එකේ මෙන්න මේ විදියට මෙන්න මේ දකුණු පැත්තෙන් තියෙනවා log වෙන්න ඔයගලන්ට මේ site එකට මුලින්ම ඔයගලන්ට log වෙන්න කියලායි ඔයගලන්ගේ Gmail එකෙන් log වෙන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් image කියන එක click කරලා generative fill කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඔයාලගේ image එක. ඒ කියන්නේ අර විදිහට හදාගත්ත image එක තමයි දැන් මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ. ඔන්න මම දැන් මේක අප්ලෝඩ් කරගත්තා. හරි. මේ තියෙන AI tool එකෙන් තමයි මම මේ තියෙන මෙතන insert, remove, expand කියලා මේක insert කියන එක තමයි මම භාවිතා කරන්නේ. insert කියන tab එක click කරලා ඒ tool එක අරගෙන මෙන්න මේ ආකාරයෙන් මම මේ corner ටික මුලින්ම මකා ගන්නවා. හොඳින් බලන්න මේ ෆොටෝ එකේ මම මේ අනවශ්‍ය කොටස් ටික තමා මම මකන්නේ. ඒ කියන්නේ මට මේ කොටස් ටික ඉවත් කරන්න. ඒ ඉවත් කරන තැන් වලට මම කියන කොටස තමා දෙන්න කියන එක තමයි මේ කරන්න හදන්නේ. මුලින්ම මම මේ ආකාරයෙන් මේ කොටස් ටික ඉවත් කරගන්නවා. හරි. මෙතන තියෙනවා මේ පටු මග කියලා මම මේක zoom කරගන්නවා. zoom කරගෙන මෙන්න මේ ටික මකා ගන්නවා. ඒත් එක්ක මේ පල්ලෙහා මට පේනවා මේක මේ කරන්ට් වයර් යන බොක්ස් එකක් තියෙන පාරේ. ඒකත් මම අයින් කරගන්නවා. මොකද එතන කැතයි ගැලපෙන්නේ නැහැ කියලා හිතන නිසා. හරි. මම මෙන්න මේ විදිහට කෝණ ටික අයින් කරගත්තා. ඔන්න යට පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් මම අයින් කරගන්නවා. හරි. ඊළඟට කරන්න ඕනේ මේ වැඩිපුර අපි ඉඩ තිබ්බ ටික තියෙනවනේ. සුදු පාටින් තියෙන අන්න ඒ ටික අනිවාර්යයෙන්ම ඉවත් කරගන්න ඕනේ. මොකද මේ අපි මකන මේ අපි දෙයක් ඉන්සර්ට් කරන්න හදන්නේ මේ ඉන්සර්ට් ටූල් එකෙන් මෙන්න මේ මකන ඒරියා එකට. ඒ කියන්නේ මේ මුකුත් නැති ඒරියා එකට තමා අපි ප්‍රොම්ප්ට් කරන ප්‍රොම්ප්ට් එකෙන් ඉමේජ් එක සැකසෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ ආකාරයට අපි මේ සුදු ඒරියා එක හොඳටින්ම මකා ගන්නවා. සහ මම මේ ෆොටෝ එකේ කොන් ටික මකා ගත්තේ ඒ කොන් ටික ඒ කියන්නේ එජ් වල ඉඳලා තමයි ෆොටෝ එක ගොඩනගෙන්න ඕනේ කියන එක. හරි. ඔන්න මම දැන් මකාගෙන ඉවරයි. ඊළඟට මම කරන්නේ මේකට මට ප්‍රොම්ප්ට් එකක් දැන් හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ enter prompt here කියලා මේ පල්ලෙහා තියෙන ඒවා වෙනස් කරන්න යන්න එපා. මුලින්ම මම ඔයගලන්ට මේක මූලික දැනුම විතරයි ලබා දෙන්නේ. හරි. මම මේ prompt එකක් type කරගන්නවා මෙන්න මේ විදිහට create with a
ප්ලාසා බෑක්ඩ්‍රොප්. ඒ කියන්නේ මාලිගාවක පිටුපසක සිටින විදියට තමා මට මෙයාව මේ ෆොටෝ එක ගන්න ඕනේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දී ගන්නවා. in the style of royal building. මේක පොඩ්ඩක් රාජකීය බිල්ඩින් එකක පසුබිමක් විදියට දෙන්න කියලාත් මම මෙයාට ප්‍රොම්ප්ට් එකක් මේ විදියට දුන්නා. හරි. අපි දැන් මේ ප්‍රොම්ප්ට් එක දීලා ඊළඟට මේක ජෙනරේට් කරගන්න ඕනේ. මෙතන දකුණු පැත්තේ තියෙනවා ජෙනරේට් කියන බටන් එක. අපි මේ ජෙනරේට් කියන බටන් එක ඊළඟට ප්‍රෙස් කරමු. ඔයගලන්ට පේනවා ඇති මෙතන ලෝඩ් වීමක් එනවා. තත්පර 5ක් 10ක් ඇතුළත මෙතන ෆොටෝ එක අපිට ජෙනරේට් කරලා දෙනවා. මේගොල්ලෝ මුලින් ඉමේජස් 3ක් ජෙනරේට් කරලා දෙනවා අපිට. ඒ කියන්නේ විවිධ ඉමේජස් 3ක් ජෙනරේට් කරලා දෙනවා අපිට කැමති එකක් තෝරගන්න කියලා. ඔයගලන්ට දැන් පේනවා අර මම මකපු ඒරියාස් වලට මේ විදියට ඇඩ් වෙලා තියෙනවා. මේ තව එකක් මේ විදිහට අපිට ඉමේජස් 3ක් දීලා තිනවා. මේ තව එකක්. පේනව නේද ඔයගලන්ට මේ AI tool එකක් භාවිතා කරලා මෙන්න මේ ආකාරයට අපිට ඉමේජ් එක වෙනස් කරගන්න පුළුවන්. නමුත් අපේ අර ඔරිජිනල් ඉමේජ් එකට මුකුත් වෙන්නේ නැහැ. දැන් මට මේ තුනම පොඩ්ඩක් මැච් වෙන්නේ නැහැ වගේ කියලා හිතනවා. ඒ කියන්නේ මේ රිසල්ට් එක මට මදි. මට මීට වැඩි දෙයක් ඕන නිසා මම මේ more කියන එක ක්ලික් කරනවා. මේ more කියන ප්ලස් මාක් එක ක්ලික් කරාම එයා අපේ අර prompt එකට තව ෆොටෝස් 3ක් ජෙනරේට් කරනවා. ඒ කියන්නේ අපිට මුලින් දුන්න ෆොටෝස් 3 හැර තව 3ක් ජෙනරේට් කරනවා. අපි බලමු ඒකත් කොහොමද කියලා. ඔන්න ආවා අපිට තවත් අලුත්ම ෆොටෝස් 3ක්. පේනව නේද? අපේ ෆොටෝ එක ඉතුරු කරලා අපි අර ඩිලීට් කරපු කොටස් වලට ඉන්සර්ට් කරන ඉමේජ් එක. ඔන්න මේක පොඩ්ඩක් මැච් වෙනවා කියලා මට හිතෙනවා. මේකත් සෙට් වෙන්නේ නැහැ. මේකත් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ වගේ. මට හිතෙනවා මේ 6 වෙනියට ගත්ත ෆොටෝ එක මට හොඳයි කියලා. මෙන්න මේ ඊතරෙන් අපිට ආපස්සට යන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් ලබා දුන්න ෆොටෝස් අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේකත් අපිට ගැලපෙන්නේ නැත්නම් more කියන ප්ලස් මාක් එක ක්ලික් කරපුවාම තවත් ෆොටෝස් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට දවසට ක්‍රෙඩිට් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ ක්‍රෙඩිට් ප්‍රමාණයෙන් විතරයි මේක ෆ්‍රී කරගන්න පුළුවන්. ඊට අමතරව දේවල් ඔයගලන්ට කරගන්න අවශ්‍යයි නම් මේක මිලදී ගන්න වෙනවා. ඒ කියන්නේ මේ Adobe Firefly කියන සයිට් එකේ මේ AI tool එකට ඔයගොල්ලෝ මුදල් ගෙවන්න වෙනවා. හරි. මට හිතෙනවා මේ ඉමේජ් එක හොඳයි කියලා. ඉතින් මම මේක මෙන්න මේ keep කියන බටන් එක දීලා download කරගන්නවා. මෙන්න මේ උඩ දකුණු පැත්තෙන් download බටන් එක ක්ලික් කරලා අපි දැන් බලමු මේ download වෙච්ච ඉමේජ් එක කොහොමද කියලා. ඔයාලටත් පුළුවන් මේ Adobe Firefly කියන tool එක use කරලා මෙන්න මේ ආකාරයෙන් ගොඩාක් දේවල් තමන්ගේ image වල තමන්ගේ photos වල edit කිරීමක් කරගන්න. මේක දවසට free credit ප්‍රමාණයක් හම්බ වෙන්නේ ඔයගලන්ට එතනින් එහාට යම්කිසි photos ගොඩක් edit කරගන්න තියෙනවා නම් ඔයගලන්ට මේක buy කරන්න පුළුවන්. හරි. අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් නරඹන්න කැමති නම් සහ මේ වගේ දැනුම ලබන්න කැමති අය subscribe කරන්න content crafters අපේ channel එක subscribe කරලා notification bell එක අනිවාර්යෙන් all notification දාලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම.